හිඹුලම්පත්තුවේ අපි දැන් මේ සූදානම් වෙන්නේ මාතර නිල්වලා යෝජනා ක්‍රමය පිළිබඳ යම් කිසි කතිකාවක් මේ සියලු දෙනාට දැනුවත් කරන්නට. අපි දන්නවා මේ නිල්වලා යෝජනා ක්‍රමය එදා ක්‍රියාත්මක කෙරුවේ මේ ප්‍රදේශයේත් ඒ වගේම මාතර අවට ප්‍රදේශවල ගම් වතුර හානිය අවම කිරීමටත් ඒ වගේම ගොවිතැන් කටයුතු කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ අරමුණක් ඇතිව තමයි මේ වටිනා ව්‍යාපෘතිය එදා ක්‍රියාත්මක කරේ. නමුත් අද වන විට මේ ව්‍යාපෘතිය අසාර්ථකයි කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. ඒකෙන් අවශ්‍ය දේ සිද්ධ වුණේ නැහැ. ව්‍යාපෘතිය අසාර්ථකයි කියලා. නමුත් එදා අපි දන්නවා එදා ප්‍රංශයේ ඉංජිනේරුවන් ඒ වගේම ලංකාවේ හොඳ ඉංජිනේරුවෝ එකතු වෙලා තමයි මේ වටිනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරේ. නමුත් මේක කොහොමද මේ අසාර්ථක වුණේ කියන එක තමයි අපි මේ කිඹුලම්පත්තුවේ අපි ඇටියට අපි මේක සොයා බලන්නට හිතුනේ. මේ දැන් මම රැඳී සිටින්නේ මේ නිල්වලා යෝජනා ක්‍රමයේ ප්‍රධානම ජල කළමනාකරණ පොම්පාගාරයක් වන මාගල්ලගොඩ ජල පොම්පාගාරයේ ඉදිරිපිට තමයි අපි මේ රැඳී සිටින්නේ. මේ ජල පොම්පාගාරය පොම්ප 14කින් සමන්විතයි. පොම්ප 14කින් සමන්විත මේ ජල පොම්පාගාරයේ අද තියෙන තත්ත්වය බැලුවොතින් මේක වැඩ කරන්නේ ජල පොම්ප 7ක් විතර තමයි ක්‍රියාත්මක භාවයේ තියෙන්නේ. එතකොට මෙතනම මේ ප්‍රධානම ජල පොම්පාගාරය භාගයක් අකර්මණ්‍ය තත්ත්වයේ තමයි තියෙන්නේ. එහෙම තියෙනකොට මේ ව්‍යාපෘතිය අසාර්ථකයි කියලා කියන අය ඊට ඉස්සෙල්ලා බලන්න ඕන නේද මේ ව්‍යාපෘතියේ මේ හදලා දීපු පොම්පාගාරය. මෙතන එක පොම්පාගාරයක්. තුඩාව ජල පොම්පාගාරය අනිත් එක. ඊළඟට තල්ගහගොඩ ජල පොම්පාගාරය. ඊට අමතරව මේ වගේ පොඩි අමුණු විශාල ප්‍රමාණයේ කුඩා ප්‍රමාණයේ අමුණු විශාල සංඛ්‍යාවක් මේ කිරළ කැලේ භූමියේ නිල්වලා යෝජනා ක්‍රමයේ ඇතුළතක් තියෙනවා. එතන අපි හොයලා බැලුවොතින් මේ එකින් එක සෙවලා බලන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. මේ යෝජනා ක්‍රමයේ අසාර්ථකද අසාර්ථක වුණාද නිර්මාණය අසාර්ථක කියන දේ අපි දැන් ලෝකයට හෙළි කරන්නට ඕනේ. ඒ සඳහා තමයි අපි මේ කිඹුලම්පත්තුවේ අපි හැටියට මේ සූදානම් වෙන්නේ. පළවෙනි අදියර හැටියට තමයි මේ ප්‍රධාන පොම්පාගාරය ළඟ ඉඳගෙන මේකේ තත්ත්වය අපි පැහැදිලි කරන්නේ. මේක දැනට පොම්ප 8ක් විතර තමයි වැඩ කරන්නේ. මේක තමයි යටි යන පැත්ත. ඒ උඩහ පැත්ත සියලුම කුඹුරු යායල් වලට ජල කළමනාකරණ කිරීම සඳහා ගම් වතුර පාලනය කිරීම සඳහා යොදා ගන්නා පළවෙනි විශාලතම පොම්පාගාරය. මේ පොම්පාගාරය මේ තත්ත්වයේ නම් ඉදිරියේදී ගම් වතුර අවස්ථාවලදී ඒ වගේම ගොවිතැන් කටයුතු මේ කළමනාකාරය නිශ්චයයෙන් සිදු වෙන්නේ නැහැ. එහෙමනම් ඉදිරියේදී අපිට මම හිතන්නේ ගම් වතුර අවස්ථාවකදී මේ නිර්දිෂ්ටික මොකටම ක්‍රියාත්මක වෙන එක්කම විශාල හානිය ගම් වතුර හානියකුත් ඒ වගේම ලොකු බලපෑමක් අපිට එන්න පුළුවන්. මොකද මේවා අක්‍රීය නම් ඒ අකාලදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ අද මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අපි බලමු මේ යෝජනා ක්‍රමය ඇත්තටම අසාර්ථකද එහෙම නැත්නම් මේක අසාර්ථක කරලාද අසාර්ථක කරා නම් ඒකට වග කියන්න ඕන කවුද කියන එක තමයි අද මෙතන පටන් අපි ආරම්භ කරන්නේ. ඉදිරියේදී අපි සෑම පොම්පාගාරයක් ගාවටම සෑම සරෝවයක් ගාවටම ගිහිල්ලා පෙන්නන්නම් අද මේ නිල්වලා යෝජනා ක්‍රමයේ තියෙන තත්ත්වය සහ එදා නිර්මාණය කරපු හැටේත් නිර්මාණයේ අද තත්ත්වයක් පෙන්නන්නම්. එතකොට තමුන්නාන්සලට අයිතියක් තියෙනවා මේ හොයාගන්න අවබෝධ කරගන්න මේ වැරද්ද කරන්නේ කවුද කියලා.